සෑම තෙරුවන් සරණයි. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට ලබන්නේ විවහාර වර්ෂ 2026 වෙසක් මාස පළවෙනි දින. එතකොට මේ තමයි වෙසක් මාසය ආරම්භ කරන දිනේ. ඊනියා මැයි රැලි වලින් අපිට වැඩක් නැහැ. මේ සිංහල බෞද්ධ රටේ මේ ඊනියා මැයි රැලි හදාගත්තේ ඔය එක එක දේශපාලන පක්ෂ අටවගෙන ඔය රතු කොඩියක් දාගෙන කොහෙවත් යන කම්කරුවෙක් මරුණයි කියලා. ඉතින් මේවා එක එක සංකල්ප අපිට ඊට වැඩිය වටිනවා අපේ සිංහලයේ කොඩිය, දුටුගැමුණු රජුගේ කොඩිය, බෞද්ධ කොඩිය. මේවා අපිට වටිනවා මේ ජාතියට. එතකොට මේවා පැත්තකට දාලා අපිට ඊනියා මැයි රැලි වැඩක් නැහැ. අපි දැන් වෙසක් මහා මංගල්‍යයට සැරසෙමු. අද වෙසක් මාසයේ පළවෙනි දින. අදත් පෝයක් ලැබුවා. මේ මාසේ පෝයවල් දෙකයි අදි පෝයක්. එතකොට අපමහ බෝසතාණෝ සිද්ධාර්ථ ගෞතම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ, උපන්නේ, පරිනිර්වාණය සිදුුනේ වෙසක් පෝයක් දවසට. වෙසක් මාසේ 8 වෙනි දින උපන්නයි කියලායි තමයි සඳහන් වෙන්නේ. නමුත් අපි ඒ වෙසක් පුන් පෝයට තමයි තෙමගුල සමරන්නේ. මේ වෙසක් උත්සවය මහා ඉහළින් අපට දාන සීල භාවනා, දන්සල්, බෞද්ධ කොඩි, සැරසිලි, තොරන්, වෙසක් කූඩු මේවා කරන්න වෙලාවක් නැහැ. මොකද සිංහල අවුරුද්ද ගිය හැටි තමයි මේ පෝයත් ලැබුවේ. නමුත් අපේ සිංහල බෞද්ධ මහ ජනතාව වෙසක් උත්සවයේ සමරන්නේ රජයෙන් රාජ්‍ය වෙසක් උත්සවයේ සමරනවා නම් මේ මාසෙත් 30-31. ඉතින් ඒ ටිකත් කියන්න ඕනේ. පේන තෙක්මානේ ජාතික කොඩියක් නැහැ, බෞද්ධ කොඩියක් නැහැ, ගෙදරක බෞද්ධ කොඩියක් නැහැ, මල මූසලකම ගහලා මුළු මේ රට පුරාම මේ සිංහල බෞද්ධ රටට මොකද වුනේ? දැන් අද නගරේ මේ පැත්තේ ගලින් මිදුනාවේ කොඩිය ගලවලා දාලා ඊයේ රාත්‍රියේ බෞද්ධ කොඩිය අපි ගිහලා නැවත හයි කෙරුවා. එතකොට ජාතිය පැත්තකට වැටිලා. බෞද්ධ කොඩිය පැත්තකට දාලා, ජාතික කොඩිය පැත්තකට දාලා, අනිත් කොඩි පැත්තකට දාලා. කොහෙද මේ යන ගමන? ඉතින් ඒක නිසා මේක මෙහෙම වෙන්න බෑ. වහාම සිංහල බෞද්ධයන් අපේ මහා සංඝරත්නය අවදි වෙන්න ඕනේ. මේ රට සිංහල බෞද්ධයන්ගේ වෙන කාගේවත් නෙමෙයි, ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. අපේ ගරුතර මහා සංඝරත්නය තමයි එදා මේ ජාතියේ මුර දේවතාව. එතකොට රණවීරුවන් එක පැත්තකින් යුද්ධ කරලා රට රැක්කා. දිවි අහිමි කරගෙන. ආබාධිත වෙලා අදහස් කළා. ඉතින් ඒක ඒ පැත්ත. දැන් මම මේ අද මේ හඩපටියෙන් රට රෝකේට කියන්න යන්නේ මේ පිටරටින් බල්ලෙක් ගෙනහල්ලා ආලෝකා කියලා දාගෙන ඌලකුණා ඒ පච්ච කොටපු රටපුරා ඇඟපුරා ඒ ඇවිදිනායි ලොකු. මේ ගිහි පැවිදි මෝඩියෝ ටිකක් ඉන්නවා මේ රටේ. අපේ හාමුදුරුවන්ට කහකඩයෝ චීවරධාරී ආදී කියා බයිනවා. පන්සල් වල මොනතරම් සේවයක් කරනවද හාමුදුරුවෝ? එතකොට මොනතරම් ආගමික කටයුතු කරනවද අවුරුදු 2570ක් තිස්සේ. එතකොට උන්වහන්සේලා ආගමික කටයුතු කරමින්, පාංශකූල කරමින්, දානමාන කටයුතු. එතකොට මේ මිනිස්සුන්ගේ පුදුමහත් කටයුතු කරනවා. උන්වහන්සේලා ලොකු සේවයක් කරනවා. ඇයි ඒව පේන්නේ නැද්ද? කවුද මේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට බනින්නේ? මේ බනින්නේ පන්සල් වල මහාන වෙලා ගුරුහාමුදුරුවෝ යටතේ ඉන්න බැරුව එතනින් පැනලා ඔය ඉඩම් කෑලි අරගෙන වෙනම පන්සල් හදාගෙන ඒ අය වෙනම ගමනක් යනවා. ඒ අයට තීරෙන්නේ මේ මොනතරම් මුන්වහන්සේලා මේ පන්සල් වලට වෙලා මේ ආගමික සේවාවල් කරනවද? එතකොට ඒ හාමුදුරුවෝ කුටි හදාගෙන පන්සල් හදාගෙන වෙනම ඉඩම් කෑලි අරගෙන ඒකේ වෙනම යන්නේ. එයාලට ඕන විදිහට එතන කටයුතු කරනවා. ඇයි මහණ වුණා නම් ගුරුහාමුදුරුවෝ කෙනෙක් යටතේ ඒ පන්සලක ඉන්න බැරි? ඕන තරම් පන්සල් තියෙනවා. ආය අමුතුවෙන් වෙනම ඉඩම් කෑලි අරන් පන්සල් හදන්න ඕනේ නැහැ. ඉතින් පහුගිය දවස්වල කිසිම අවබෝධයක් නැතුව මේ කටයුතු කළා. හාමුදුරුවන්ට දොස් කීවා. තායිලන්තෙන් ආපු ඒ තරුණ හිමිවරු 22ක් ඒ වරදේ කවුද බැන්දෙව්වේ? කවුද ඒවට යොමු කළේ? විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තට, උසස් අධ්‍යාපනය ලැබුවට, මේ ඉස්කෝලේ ඉගෙනුවාට, විභාගයක් පාස් කළාට
ගුවන් යානයක ගිහිල්ලා නැහැ, පිටරට ගිහිල්ලා නැහැ. ඒ ගුවන්තොටුපළ හරහා එනකොට නීති රීති දන්නේ නැහැ. ඉතින් මෙයාලට නොමිලේ කණ්ඩ බොණ්ඩ දීලා පහසුකම් දීලා එක්කන් ගිහිල්ලා අර තහනම් භයානක මත්ද්‍රව්‍ය අරගෙන එන්න ඉඩ සැලැස්සුවා. ඉතින් මේකත් සැලසුම් කරලා මේ බුද්ධ ආගමට සිවුරට බුද්ධ ජීවිතයට හාමුදුරුවන්ට මඩ ගන්න. ඒකට සමස්ත ගරුතර මහා සංඝරත්නයට එහෙම අපහාස කරන්න අයිතියක් නැහැ. මෙයාලා නීතිය රැහැට යොමු කරන්න ඕනේ. එතකොට ක්‍රිස්තියානි පුරුෂ කරේ එල්ලගත්තු සුදු ඔලෝගු දාගත්තු පාදිලි කෙනෙකුට අනිත් තවත් ක්‍රිස්තියානි කාර්යයක් බයිනවද? එතකොට මුස්ලිම් ඔය මෞලවි ලෙබ්බෙලා බයිනවද ඒ අයට? ඊළඟට දෙමළ පූසාරියන්ට බයිනවද අනිත් අය? මේ මොකද මේ හාමුදුරුවෝ මේ රණ්ඩු වෙන්නේ? හාමුදුරුවෝ තව හාමුදුරුවෝ මොකද අපහාස කරන්නේ? මොකද්ද මේ වැඩේ? මේක තමයි මේ තුප්පැහි දේශපාලන පක්ෂ අටවගෙන සිංහල ජාතිය කුලෝලින් බෙදිලා නොයෙක් නිකාවලින් බෙදිලා මේවා වහාම අයින් වෙන්න ඕන මේ වගේ. ඉතින් අපේ ගරුතර මහා සංඝරත්නය මේ ඌදුරු තේරුම් අරගෙන සිවුරට නොගලපෙන වැඩ නොකර බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ. ඉතින් මේවට අපි මූණ දෙන්න ඕනේ. ඉදිරියට ප්‍රබල සිංහල බෞද්ධ නායකයෙක් තෝරගන්න ඕනේ. තෝරාගෙන මේ සම්බුද්ධ ශාසනයේ මහා සංඝරත්නය අපේ සිංහල බෞද්ධ ජනතාව නගා හිටවන්න ඕනේ. යම් වැරද්දක් කළොත් ගිහි හෝ පැවිදි ඒකට නිසියාකාර දඬුවම් දෙන එක ඒක සිරිතක්. එහෙම නැතුව කහකඩයෝ තව නොයෙක් දේවල් චීවරධාරීන් මෙහෙමයි මේ විදිහයි කියලා ඒක උපමා කරගෙන ඒ කටයුතු කරනවා නම් ඒක මහා පාපයක් අපරාධයක්. ඉතින් ඒක නිසා හිතන් දෙපා බුද්ධ ආගම නැති වෙයි, ආමුදුරුවරු නැති වෙයි, බුද්ධ චීවරේ නැති වෙයි. ඒක කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙනම් ඉතින් අන්තිම සිංහලයත් අන්තිම භික්ෂූන් වහන්සේත් මේ රටෙන් නැති වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඉතින් අනිත් අයගෙත් අවසානයේ තමයි. ඉතින් ඒක නිසා කල්පනා කරන්න අපි රජයට කෙලින්ම දොස් කියන්නේ නැහැ. නමුත් කල්පනා කරන්න ඕනේ මේක බෞද්ධ රට. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය මොකද්ද? බුදුදහමට ප්‍රමුඛස්ථානය. එතකොට අනිත් ආගමුත් අදහන්න පුළුවන්. නමුත් රාජ්‍ය ආගම බුද්ධ ආගම. රාජ්‍ය භාෂාව සිංහල වෙන එකක් නෙමෙයි. ඉතින් ඒව තේරුම් ගන්න. මහා සංඝරත්නය තමයි මේ රට රැක්කේ. වැරදි වැඩ කළා තමයි කට්ටිය. එදත් කළා අදත් කරනවා. ඒ වගේ ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ සෛනිකායක මහා නායක හිමිවරු පෙරට වැඩලා සංඝාධිකරණයක් වහාම පිහිටවලා ඒ සිවුරට නුසුසු වැඩ කරනවා නම් ඒ කට්ටිය නිර්පාහරින්න ඕනේ. මේ විදිහට ඔය පන්සල් වලින් පැනලා වෙනම ඉඩම් කෑලි අරගෙන කුටි හදාගෙන එක එක ආවාස ආරාම හදාගෙන ඔය ගිහි පැවිදි මේ පිරිසක් එක්ක එකතු වෙලා මේ මෝඩ කතා මේ නිന്ദා අපහාස කරන්න එපා කියලා අපි දැනුම් දෙනවා. වගකීමෙන් සෑම දිනාටම තෙරුවන් සරණයි.